Welcome to Gitmi's Vlogs क्या? Welcome to Gitmi's Vlogs. අපි දැන් ඔන්න ට්‍රිප් එක පාන්දරේම යන්න පිටත් වෙන ගමන් ඉන්නේ මේ හොඳටම නිදි අවස්ථාවක. දැන් පාන්දර 6ට කිට්ටුයි. ඒක නිසා අපි කන්න නැවැත්තුවා. Hi क्या? Hi. Welcome to Gitmi's Vlogs क्या? Welcome to Gitmi's Vlogs. මේ පාන්දර වහන්නේ පාන්දරේ දාගෙන බුදිල නැගිටලා. එතකොට මට ස්ටිකර් හදන්න. ඔව් මම ෆොටෝ ගහලා වීඩියෝ එකකුත් කරගත්තා. vlog එකට දාන්න. අර මිනිස්සුගෙන් අහන පෙට්ටිය හැඩේ මෙහෙම කරලා මෙහෙම හදන්න බැරිද කියලා. මැරිච් එකේ පෙට්ටිය හදද්දි මෙහෙම කරලා හදන්න බැරිද තවුරු කොහෙන්ද හම්බුනේ? නෙලම් කුරුණ ගියා කිව්වා මේ हाय हाय क्या हाय क्या अने हाय क्या हाय बाउलिंग्स का अबे मैं ए ब्राउनीज से कितना रहा है क्या है काटना මේ දකුණට ඇවිල්ලා තේරෙම ඉන්නේ. මේක නිකන් කල්පනලකින් හයිය වෙලා. අනේ හම්බුනේ එක කාහල්ල දැන්න වගේ නේ. හම්බුනේ නෑ බං. නෑ ඒ ටික නම් පාලම ගලවයි. ඔව් ඒම ගලවයි දැන් නෑ නේ. හායි. අපි දැන් හිනිදුමට ඇවිත් හිනිදුම පල්ලිය පැත්තට ඇවිදලා යන ගමන් තමයි ඉන්නේ. හොදන්න ඕනේ නැද්ද? අර මේ ඈ අත හොදන්න නැද්ද? කෑ ගහන්න බලන්න. ඊයා ඒ උනාට නේ බස් එකේ ඇවිල්ලා ඔය අත හොදන්න නැතුව කන්නේ. නෑ කවන්නේ ඉතින් බලටනේ යන්නේ. බඩටනේ යන්නේ. මැද්ද විතරක් කන්න එපා කන්න. ආටි හපන්න. අපි දැන් ආහාර අනුභවය කරනවා. මට කවනවා. සීන් සම්බෝසම්. මෙහෙට කියන්නේ හිනිදුම කල්වාරි කඳු මුදුන කියලා. හරිම ලස්සන සුන්දර පරිසරයක් තියෙන පැත්තක්. ඉතින් ඔයාලා අරන් යන දේවල් ආයේ ඒ විදිහටම හැම දෙයක්ම ආයේ අරන් එන්න. එතකොට මේ ලස්සන පරිසරය අපිට හැමදාම තියාගන්න පුළුවන්. Mainly Bashmi अच्छा है मैंने then buy it මේ ගුහාව ඇතුලේ ජේසුස් වහන්සේගේ පිළිමයක් තැන්පත් කරලා තියෙනවා.
ඔය දැන් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය ඉන්නවනේ. ජේසුස් වහන්සේගේ දෙපතුලේ ඉඳන් හිස දක්වා නූල් දිග අරගෙන ඒක අපි අර පිරිත් නූල් ගැට ගන්නවා වගේ අතේ ගැට ගහගන්න එක තමයි ඔතන කරන්නේ. පිට හොඳටම මහන්සි. දැන් වහිදි තමයි චුට්ටක් අමාරු. දැන් අපි කොහෙද යන්නේ නාන්න කඩුවෙන්. හොඳද? ලස්සන තැනක් හම්බුණා ගායිස් අපිට නාන්න. ෆෝන් අරන් යන්නේ ඒකින් දැන් මේ වීඩියෝ කරගත්තා. එහෙනම් අපි නාලා ඉන්න. ෆෝන් තියලා යන්න. හරි දැන් අපි නාලා ඉන්නේ. දැන් අපි යනවා ගෝල් ෆෝර්ට් නේ ගෝල් ෆෝර්ට් නේ යන්නේ ගාලු කොටු එහෙනම් ගාලු කොටුට දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගාල්කට. අපි දැන් මේ කොතනද රිකා මේ මේ ඉන්නේ කොහෙද මේ ඉන්නේ මේ කොහෙද ගාල්ලේ හයිවේ එකේ පොරොත් පැත්තේ මොකේද ගාල්ලේ හයිවේ එකේ කොළඹ පැත්තට යන එකේ මොකේද අනේ මහස් දැන් අපි අතරම මේ vlog එකට නම් කෑලි දැම්මෙත් නැද්ද කොහෙද මම මේක හදයිද දන්නෙත් නැහැ ඔයාලා මේක දකින්න කියන්නේ මම ඒක හදලා ඔව් අම්මා දැන් කඩල කෑවනේ ඇති අපේ අම්මලත් කඩචෝරු කිව්වොත් ඕනේ දෙයක් නැහැ කඩචෝරු තියෙන්නේ කොහෙද එතන නම් පිටෙන් කඩ පැත්තේ විදියට
අර පිටිපස් කඩචෝරු බල බලන්න. උදේ ආව එතකොට මෙතනට නෙමෙයි. කරුවලයි. අම්මේ පැයට කන්නේ එළියෙන් නේ. මේ ඇතුලේ. කටින්. දැන් කෝප් දෙන්න මට නම් බඩගිනිත් නෑ. දකිද්දි බඩගිනි වෙනවා. මුට්ටියක් දැන් කන්න බෑ. රෙඩ් බුල් එකක් කරන්න. බොරුවට කිව්වා. ඕකට ගිහින් කැරගෙන මොනවාද? ඇයි මේ වෙන කන්ට්‍රි එකකට ඇවිල්ලා තියෙන්නේ? අන්න අරකට ගිහින් කැරකෙමු චුට්ටක්. අපි මේ කාලයක ආදවන්න චුට්ටක් මොකුත් ගන්න නෑ. දැන් අපි ඊළඟට කෙලින්ම යනවා. කෙලින්ම යන්නේ කොහෙද? වෙල්ලා ගෙදර යනවා. පුළුවන් වුණොත් ඉතින් ටික වීඩියෝ කරන්න, නැත්නම් මෙතනින් ඉවරයි කරමු. මගෙන් පටන් ගන්න එපා. මෙතනින් ඉවරයි vlog එක. මේ කරුවලයි පේන්නේ නැහැ නේ මෙතනින් ඉවරයි vlog එක බලන්න.